ඊළඟ ප්‍රශ්නේ තමයි පින්වත්නි බුද්ධ පූජාව මම මේ සරල කාරණාවක් තව අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ පූජාව කියලා එකක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනවා. කොහොමද ඔයගොල්ලෝ දානේ පූජා කරන්නේ? සාමාන්‍ය ඔයගොල්ලෝ ගිලම්පස පූජා කරන වාජනේ මොනතරම් ලොකුද? ඊටාම පුංචි. මම දැකලා තියෙනවා බොහෝ විහාරස්ථානවලත් බොහෝ නිවෙස්වලත් මේ වගේ ඊටාම පුංචි සාමාන්‍යයෙන් කුරුල්ලෙකුට බීලා සෑහීමකටපත් වෙන්නවත් පුළුවන් තරම් එකක් නෙමෙයි පුංචිම වාජනවල තමයි පැන් තියන්නේ. ඒක නිකන් ලැබෙන ඇල්පැන් ටිකවත් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න නැහැ. ඒ නිසා පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි වගේ 3 ගුණයක් පමණ ප්‍රමාණයක් ශරීර ප්‍රමාණයක් තිබිච්ච මනුස්ස රත්නයක්. එතකොට ඒ මනුස්ස රත්නයේට සාමාන්‍යයෙන් මම දානේ වළඳන්නේ සයිස් 8ක පාත්‍රේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේට කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේ 3 ගුණයක්වත් තියෙනවා. කමක් නැහැ. 3 ගුණයක් නෙමෙයි අවම වශයෙන් පින්වත්නි මේ වගේ අර චූටි වාජනවල දානේ පූජා කරන එක පසෙක තබා ඔබේ කුසලයේ දියුණු කර ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේට මොන වගේ පූජා කරන්න ඕන? ශ්‍රේෂ්ඨව පූජා කරන්න ඕන. පාත්‍ර පුරවලා පූජා කරන්න ඕන. පෙර ජීවිතවල පාත්‍ර පුරවලා පූජා කරපු එකේ විපාකයක් තමයි අද ඔබ මේ විදියට හොඳට කන්න බොන්නේ ඉන්න හිටින්න තැන් හම්බ වෙලා තියෙන්නේ. යාන වාහන හම්බ වෙලා තියෙන්නේ. නේද? නිරෝගී ශරීරයක් හම්බ වෙලා තියෙන්නේ. මේ ජීවිතේ ඒ වගේ පුංචි දේවල් පූජා කළොත් මොකද්ද වෙන්නේ? ඊළඟ ආත්මවලදී පින්වත්නි ඔබට කන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. සැප සම්පත් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඇයි? ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරයාණන් වහන්සේට කුඩම්මාගේ සැලකිලි කරලා ඔබට රැස් වෙන කුසලයක් නම් ඒ තරම් ප්‍රබලයි කියලා හිතන්න බෑ. ප්‍රබලව කුසල් කරගන්න පාත්‍ර පුරවලා දානේ පූජා කරන්න. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධනේ ස්වාමීන් වහන්සේ විසි කරනවා. හැබැයි එහෙම හිතපු නිසා තමයි බොහෝ අය අද දුප්පත් වෙලා ඉපදලා තියෙන්නේ. ඔබේ අතහැරීම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් යමක් පූජා කළා නම් ඒක අපරාධය කියන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේට පූජා කළා. පැහැදිලිද? ඊළඟ කාරණාව මම ඔයත්න්ගෙන් විමසලා බලනවා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට දානයක් පූජා කළාම ඒ දාණයට මොකද්ද කරන්නේ? ඒ බුද්ධ පූජාවට අස් කරනකොට මොකද කරන්නේ? තියෙන ප්‍රශ්නයක් තමයි නේද ඇහුවේ නැති වුණාට. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද පිළිතුර? දැන් සමහර අය කියනවා සතුන්ට දෙන්න එපා කියලා. දැන් මම එක ධර්මදේශනාවකට වැඩම කළා. ඒ වෙලාවේ දහම් පාසල් ගුරුවරියක් සඳහන් කරනවා ස්වාමින් වහන්සේ කපලා වලක දාන්න ඕන කියලා. මං ඇහුවා මාවද කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට පූජා කරපු දාණය අපි හිතමු වලක් කපලා වලක දැම්ම කියලා. ඒ වල ඇතුලේ පණුව නැද්ද? එහෙනම් ඒත් පණුව කරනවා. එහෙම අකුසලයක් පිරෙනවා නම් ඒත් ඒකෙන් මිදෙන්න බෑනේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මොකද්ද? සුදුසෙකුට දැන් භාග්‍යවතුන් වහන්සේට පූජා කරපු දාණයට කවරක්ද කරන්නේ කියන කාරණාවට විසඳුම මම මෙන්න මේ විදිහට දෙන්නම්. එතකොට ඔයයන්ට පැහැදිලිව තේරුම් ගන්න. දැන් මම ඔයයන්ගේ නිවසට වැඩියොත් ඔයයන්ට මට දවල් දානේ පූජා කරනවා. දානේ පූජා කරාට පස්සේ මම දානේ වළඳනවා. ඔයයන්ට මගේ පාත්‍රයේ සෝදාන්න අරගෙන යනවා. ඒකේ තියෙන ඉඳුල් ටික විසි කරනවා. එහෙනම් ඔබ පූජා කරේ මොනවද? දානේ. අයින් කරේ මොනවද? ඉඳුල්. ඒ විදිහට හිතන්න භාග්‍යතුන් වහන්සේට පූජා කරේ මොනවද? දානේ. භාග්‍යතුන් වහන්සේගේ මේසේ මතින් ඉවත් කරන්නේ මොනවද? ඉඳුල්. ඉඳුල් ටික කාට දැම්මත් ප්‍රශ්නයක් නෑ. දැන් තේරුණාද? ඒක සරල කිසිඳු අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. කුසලයක් වෙන්නේ මෙන්න මෙහෙමයි. භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව තිබ්බහම ඒ කුසලයේ අම්මට රැස් වෙනවා. ඊට පස්සේ බුද්ධ පූජාව ඉවත් කරාන් පස්සේ බුද්ධ පූජාවේ ආසනය සුද්ධ කිරීමේ කුසලය වෙනම රැස් වෙනවා. ඊළඟට අම්මා බුද්ධ පූජාවේ ආසනය සුද්ධ කරලා ඉඳුල් ටික ඉඳුල් භාජනයට දාලා ඒ ඉඳුල් භාජනයෙන් අරගෙන තව සතෙකුට දැම්මහම තව අතිරේක කුසලයකුත් වෙනවා. හැබැයි මේසය මත තියෙද්දි බුද්ධ පූජා මේසය මත තියෙද්දි සතෙකුට අරගෙන යන්න එපා. ඒ බුද්ධ පූජාවයි ඔයා අයින් කරන්නේ. බුද්ධ පූජාව අයින් කරන්න. එතකොට බුද්ධ පූජාව දැන් ඔබ අයින් කරලා තියෙන්නේ. දැන් ඒක ඉඳුල්. ඒ ඉඳුල් ටික ඔබ දානවා කොහෙටද? කුණු කූඩේකට දානවා. ඒ දාලා ඉවර වෙලා
ඒ අයින් කරාට පස්සේ අන්නේ ඉඳුල් ටික අරගෙන ගිහිල්ලා සතෙකුට දැම්මට කිසිදු ගැටලුවක් නැත. ඒ කියන්නේ බුද්ධ ආසනයේ තියෙද්දි හිතන්න එපා. බුද්ධ ආසනයේ තියෙද්දි ඔබට හිතුනොත් එහෙම මේ ටික මට දැන් බල්ලෙකුට පූජා කරන්න පුළුවන් කියලා ඒක නුසුදුසුයි. ඒක බුද්ධ පූජාව හොරාගත්තා වගේ වැඩක් වෙන්න පුළුවන්. ඒක ඔබේ ඉඳුල් භාජනයකට අරගෙන ඊට පස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා සතෙකුට දාන්න.